සුබ දවසක් ඔයාලට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ VOC දොයිටුව කාසිය. එහෙමත් නැත්නම් ඩොයිට් කියන කාසිය ගැන. ඊට කලින් අපි VOC කාසියට අදාළ වටපිටාව ගැන ටිකක් දැනුවත් වෙමු. මේ කාසිය නිකුත් කෙරුණේ ඩච් ඊස්ට් ඉන්ඩියා කම්පැනි. එහෙමත් නැත්නම් යුනයිටඩ් ඊස්ට් ඉන්ඩියා කම්පැනි කියන වෙළඳ සමාගම මගින්. මේ ආයතනය නෙදර්ලන්තයේ තමයි ආරම්භ වුණේ. මේ සමාගම 1602 මාර්තු 20 වෙනි දින පටන් අරගෙන 1799 දෙසැම්බර් මාසයේ 31 වෙනි දින දක්වා පුරා සතවර්ෂ දෙකක කාලයක් බොහෝම සාර්ථක ලෙස පවත්වගෙන ගියා. මේ සමාගමේ ප්‍රධානම වෙළඳ ද්‍රව්‍ය වුණේ තඹ, රිදී, සිල්ක්, කපු, තේ, කෝපි, පෝසිලින් වගේ ද්‍රව්‍ය තමයි. නැව් මගින් ඇවිත් මේ භාණ්ඩ වෙළඳාම් කිරීම තමයි ප්‍රධානම ව්‍යාපාරය වුණේ. මේ සමාගම ඉන්දුනීසියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, තායිලන්තේ, වියට්නාමයේ වගේ රටවල් වල ප්‍රධාන වශයෙන්ම වෙළඳාම් කළා. දැන් අපි මේ VOC කාසිය ගැන කතා කරමු. ඔයාලා දන්නවද? මේ කාසිය නෙදර්ලන්තයේ ප්‍රාන්ත 5ක ලාංඡනය යටතේ නිකුත් වෙලා තියෙනවා. ඒ තමයි ගෙල්ඩර්ලෑන්ඩ්, ඕලන්දය, උට්රිට්, වෙස්ට් ෆ්‍රීසලෑන්ඩ්, සීලෑන්ඩ් කියන ප්‍රාන්ත. අපි මේ ප්‍රාන්ත ගැන වෙන වෙනම කතා කරමු. ගෙල්ඩර්ලෑන්ඩ් මේ තියෙන්නේ මේ ප්‍රාන්තයේ ලාංඡනය. මේ ප්‍රාන්තයේ පිහිටලා තියෙන්නේ නෙදර්ලන්තයේ මැදට වෙන්න. ගෙල්ඩර්ලෑන්ඩ් VOC කාසි 1726 ඉඳන් 1794 දක්වා නිකුත් වෙලා තියෙනවා. දොයිටුව කාසිය මිලිමීටර් 21ක් 22ක් අතර පළලයි. ග්‍රෑම් 3.6ක් විතර බර වෙනවා. මේ සඳහන් වෙන වර්ෂයන් වල තමයි මේ කාසිය නිකුත් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ කාසිය වර්ග 4කින් නිකුත් වෙලා තියෙනවා. ඒක අඳුරගන්න පුළුවන් ඔයාලට වර්ෂය සඳහන් පැත්ත බැලුවාම. ඒකේ උඩ තියෙන ලකුණෙන් තමයි මේ කාසි 4 වෙනස් වෙන්නේ. වෙස්ට් ෆ්‍රීසලෑන්ඩ් මේ තියෙන්නේ ප්‍රාන්තයේ ලාංඡනය. මේ ප්‍රාන්තයත් පිහිටලා තියෙන්නේ රටේ මැද්දට වෙන්න වම් පැත්තේ. මේ කාසියේ කලින් එක වගේම මිලිමීටර් 21ක් 22ක් පළල වෙනවා. ග්‍රෑම් 3.2ක් වගේ බරයි. මේ තියෙන්නේ මේ කාසිය නිකුත් වෙලා තියෙන වර්ෂ ටික. ඔයාලා වර්ෂ වෙන වෙනම කාසිය එකතු කරනවා නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන වර්ෂ ටික එකතු කරගන්න. වෙස්ට් ෆ්‍රීස්ලෑන්ඩ් එකෙත් වර්ග 4ක් නිකුත් වෙලා තියෙනවා. ඒකත් ඔයාලට කාසිය අනිත් පැත්තෙන් අඳුරගන්න පුළුවන්. ඊළඟට උට්රිට් ප්‍රාන්තය බලමු. මේ තියෙන්නේ උට්රිට් ප්‍රාන්තයේ ලාංඡනය. මේ ලාංඡනයේ අතතේ රටේ මැදට වෙන්න තමයි මේ ප්‍රාන්තය පිහිටලා තියෙන්නේ. VOC කාසිය මේ ප්‍රාන්තයේ යටතේ නිකුත් වුණු වර්ෂ ටික තමයි මේ. මේ කාසිය නම් එක වර්ගයක් තමයි නිකුත් වෙලා තියෙන්නේ. මිලිමීටර් 21ක් 22ක් වගේ පළල වෙනවා. ග්‍රෑම් 3.1ත් 3.6ත් අතර බර වෙනවා. මේ කාසියත් VOC කාසිය අතරින් හරිම ලස්සන කාසියක්. ඕලන්දය. ඕලන්දය නම් ජනවහරේ භාවිතා වෙන නමක්. ඒ නම නම් ඔයාලට අහලා පුරුදු ඇති. මේ තියෙන්නේ ඕලන්දයේ ලාංඡනය. මේ ප්‍රාන්තයේ පිහිටලා තියෙන්නේ නෙදර්ලන්තයේ මැද්දට වෙන්න වම් පැත්තට බරවයි. මේ ප්‍රාන්තයට අදාළ VOC කාසිය 1726 ඉඳන් 1792 දක්වා නිකුත් වෙලා තියෙනවා. මෙතන තියෙනවා ඕලන්දයේ ප්‍රාන්තයට අදාළව කාසි නිකුත් වෙලා තියෙන වර්ෂ ටික. බලන්නකෝ ඔයාලා ළඟ මේ වර්ෂ වලින් කීයක් තියෙනවද කියලා. සීලෑන්ඩ් මේ තමයි අන්තිම ප්‍රාන්තය. මේ තියෙන්නේ ඒ ප්‍රාන්තයට අදාළ ලාංඡනය. මේ ප්‍රාන්තයේ පිහිටලා තියෙන්නේ නෙදර්ලන්තයේ යට කොටසට වෙන්න වම් පැත්තේ. ඔයාලට බලපු ගමන් හිතා ගන්න පුළුවන් වෙයි ඇයි මේ ප්‍රාන්තයට සීලෑන්ඩ් කියන්නේ කියලා. මොකද මේක මුහුද මැද්දට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ.
මේ ප්‍රාන්තයට අදාළව 1729 ඉඳන් 1794 කියන වර්ෂ දක්වා කාසි නිකුත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ කාසි නිකුත් වුණු වර්ෂ ටික. ඔයාලට ඉස්කෝලේ යන වයසේ ළමයි ඉන්නවා නම් මේ විස්තර ගොඩාක් වැදගත් වෙයි. ඒක නිසා මේ විස්තර ලියලා තියාගන්න. හරි, අදට එහෙනම් මෙච්චරයි. ඔයාලා මේ වීඩියෝ එක බලලා මොනවා හරි ඉගෙන ගත්තා නම් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.